ඉතින් ආයුබෝවන් හැමෝටම චුටි වීඩියෝ එකක් කරන්න හිතුණා ඔයාලට ඩුබායි ඩ්‍රයිවිං ජොබ් ගැන. මොකද ඒක කරන්න හේතුව මම ඩුබායි තියෙන Facebook group වල සහ Facebook group වල සහ ඔය TikTok වීඩියෝස් වල මම දැක්කා ඩුබායි ඩ්‍රයිවිං ජොබ් වේකන්සීස් වගේක් තියෙනවා කියලා ඇඩ්වර්ටයිස්මන්ට් වගේක් යනවා. ඇත්තටම එහෙම ජොබ් වේකන්සීස් ඩුබායි වල තියෙනවද? මම ඒක ගැන තමයි ඔයාලට මේ කියන්න යන්නේ. ඒ ජොබ් වේකන්සීස් ගැන දාලා තිබුණේ ලංකාවෙන් ලයිසන් එක තියෙනවා නම් ඩිරෙක්ට් ඩුබායි ඩ්‍රයිවිං ජොබ් වලට එන්න පුළුවන් කියලා තමයි. සහ මෝටර් සයිකල් රයිඩර් ඔය දෙකම මම දැකලා තියෙනවා. මම ඔයාලට කියන්නම් මෙහෙම. මේ ඩුබායි කියන රටේ රියදුරු බලපත්‍රයක් සාමාන්‍යයෙන් රියදුරු බලපත්‍රය ගන්න මෙහි අපේ ලංකාවේ මුදලින් ගත්තොත් මම දන්නා විදිහට ඒ කියන්නේ මම ගන්න කාලේ මට ගියා ලංකාවේ මුදලින් ලක්ෂ 5මාරක 6ක පමණ මුදලක්. ඒ කියන්නේ මෙහි සල්ලි වලින් බැලුවොත් ඩිරාම් 8000ක් 9000ක් වගේ ඒ වගේ මුදලක් සාමාන්‍ය ඩ්‍රයිවිං ලයිසන් එකට යනවා මෙහි. එතකොට ඒ වගේ මුදලක් මෙහි ඩ්‍රයිවිං ලයිසන් එකකට වියදම් වෙනකොට ඕගොල්ලොන්ට හිතන්න පුළුවන්ද ලංකාවෙන් ඩිරෙක්ට් ඇවිල්ලා මෙහි ඔයාලට ඩ්‍රයිවිං ජොබ් එකක් කරන්න පුළුවන් කියලා? කිසිසේත්ම බෑ. එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා නම් ඒක බොරු. පුළුවන් ඒක මෙහෙමයි. ඒ කියන්නේ දැන් මම කියන්නම් මගේ අත්දැකීම. මම ඩුබායි වලට ආවේ ඩුබායි ටැක්සි රියදුරෙක් හැටියට. එතකොට ඒ දවස්වල ඩුබායි ටැක්සි ආයතනයට කට්ටිය ගත්තා. මම හිතන්නේ දැනුත් ගන්නවා. මම ඊට පස්සේ ලංකාවෙන් විසිට් වීසා එකක් දාගෙන ඩුබායි වලට ඇවිල්ලා අපේ ලංකාවෙම ඒජන්සියක් තියෙනවා. මෙහි ඒ ඒජන්සිය මගින් තමයි ආයතනයට ටැක්සි ඩ්‍රයිවර්ස්ලා රික්රූට් කරන්නේ සහ බයික් රයිඩර්ස්ලාට ගොඩක් ජොබ් ඔපචුනිටිස් වලට එතනින් රික්රූට් කරනවා ශ්‍රී ලංකාවෙන් සහ අනිත් රටවල වලින් අයත් ගන්නවා. ඉතින් මේකේ මම ලංකාවේ ඉඳන් විසිට් වීසා එකක් ඇවිල්ලා ඒ ඒජන්සිය හරහා එතනට ගිහිල්ලා මම ඉන්ටර්විව් ගිහිල්ලා මම පාස් වුණා. පාස් වුණාට පස්සේ අපේ પાස්පෝර්ට් ඒගොල්ලෝ තියාගන්නවා. තියාගෙන ඉවර වෙලා අපේ වීසා ප්‍රොසෙස් ආරම්භ කරනවා. ඊට පස්සේ අපට ඒ කියන්නේ ඉන්ටර්විව් පාස් වුණාම මම මේ කියන්නේ. ඊට පස්සේ අපේ වීසා ප්‍රොසෙස් එක අවසානයේ අපේ එමිරේට්ස් ඩෙන්ටිටි ආපුවම එයාලා අපිව ඩ්‍රයිවිං ලයිසන් එකට ඩ්‍රයිවිං ස්කූල් දානවා. සාමාන්‍යයෙන් මට ගියා ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න මාස 3ක්. මොකද අපේ ලංකාවේ ඉන්දියාවේ ඒ පාකිස්තාන් වගේ රටවල් වල රියදුරු බලපත්‍ර හිමියන්ට මෙහි ඇවිල්ලා ඩ්‍රයිවිං ලයිසන් එක ට්‍රාන්ස්ලේට් කරගැනීමේ හැකියාව කියන එක නැහැ. ඒ කියන්නේ දැන් මේ රටේ එලවන්නේ වමෙන් පදවන රටක කෙනෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේගොල්ලෝ ඒ chance එක දීලා තියෙනවා යුරෝපියන් කන්ට්‍රීස් වලට, ඕස්ට්‍රේලියා ඒ වගේ රටක කෙනෙක් පුරවැසියෙක් මෙහෙට ආවොත් මෙහි රෙසිඩන්ස් වීසා එකක් තියෙනවා නම් එයාලට අදාළ මෙඩිකල් වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වෙලා එයාලට පුළුවන් එයාලගේ මේ ඩ්‍රයිවිං ලයිසන් එක ඩුබායි UAE ඩ්‍රයිවිං ලයිසන් එක බවට ට්‍රාන්ස්ලේට් එක ගන්න මේ පරිවර්තනය කරගන්න පුළුවන්. ඩුබායි ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න පුළුවන්. හැබැයි අපේ රටවල් වලට කිසිසේත් මේ chance එක ඒ අවස්ථාව මේගොල්ලෝ දීලා නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටක අපේ ලංකාව ඉන්දියාව ඒ වගේ රටක ඉඳලා ඇවිල්ලා මෙහි ඩුබායි වල ඇත්තටම අපිට ඩ්‍රයිවිං කරන්න බෑ. මෙහි නීතිය වෙනස්. ඒ කියන්නේ ඒක ඒ හැඟීම මට අදත් මතක් වෙනවා. මොකද මම පළවෙනියට මෙහි ලර්නර්ස් එකේදී වාහනයක පාරට ගිය වෙලාවේ ඒ කියන්නේ මෙහි ඇත්තටම සාමාන්‍යයෙන් හයිවේ රෝඩ් එකක් ගත්තොත් ඩුබායි වල තියෙනවා 110 වැඩිපුර කිලෝමීටර් 20ක් යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය වාහන 130ට වගේ යනවා. පාරේ ට්‍රැක් 6ක් පාරේ නෝමලි ට්‍රැක් 6ක් වගේ තියෙනවා. එක්සිට් ආසන්නයේ ට්‍රැක් 8ක් වගේ තියෙනවා. ඉතින් ඒ ලේන් චේන්ජ් කරන විදිහක් තියෙනවා. ඉතින් ඒ කතන්දරෙත් එක්ක
ඇත්තටම අපිට මෙහෙ ඩ්‍රයිවිං කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි මේ ඒගොල්ලෝ අපිට අවස්ථාව දීලා නැත්තේ. ඉතින් ලර්නර්ස් එකෙන් අපිව ඩ්‍රයිවිං ස්කූල් දාලා අපිව ඩුබයි ටැක්සි ආයතනයෙන් අපිව ඩ්‍රයිවිං ස්කූල් දාලා ඉතින් අපි ලර්නර්ස් එකේ මාස 3ක විතර කාලයක් ගියා. ඒකත් මේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නකොට අපිට එක්සෑම් 8ක් හෝ 10ක් කරන්න තියෙන ඔන්ලයින්. ඒවට අදාළයි මීදුම ගැන තියෙනවා, ගම් වතුර ගැන තියෙනවා, වැලි කුණාටු ගැන තියෙනවා, සියලුම දේ ගැන. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ඒ කියන්නේ ඇත්තටම ඩුබායි රියදුරු බලපත්‍රය ගත්තොත් මම දන්න විදිහට ඉන්ටර්නැෂනල් කරන් මෙහෙන් ඩ්‍රයිවිං ලයිසන් එක අරගත්තම සාමාන්‍ය ලෝකේ රටවල් 100කට වඩා වැඩි ප්‍රමාණයකට මේ ඩ්‍රයිවිං ලයිසන් එකේ වළංගුභාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේගොල්ලෝ මේ මුළු ලෝකෙටම අදාළ කාලගුණ වාතාවරණ වලට අනුව ඒ කොහොමද ඒ වාහන රිය පදවන්නේ කියන දේ සම්බන්ධව එක්සෑම් 10කින් අපෙන් අහනවා. ඒකේ මීදුම ගැන සියලුම දේවල් තියෙනවා ඒකේ. ඒ අපට ඒ එක්සෑම් එකේ එක්සෑම් 10 පාස් වුණාම අපි ඩ්‍රයිවිං ස්කූල් එකට ගිහින් කරන්න එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එක පාස් වුණාට පස්සේ තමයි අපිව ලර්නර්ස් එකට දාන්නේ. ඒක යාඩ් ඇසෙස්මන්ට් එක, ඊට පස්සේ යාඩ් ටෙස්ට් එක, රෝඩ් ඇසෙස්මන්ට් එක, රෝඩ් ටෙස්ට් ඔය ආදී වශයෙන් ගොඩක් තියෙනවා. ඒතකොට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න මට මාස 3කට ආසන්න කාලයක් ගියා. එතකොට එහෙම තියෙනකොට ඕගොල්ලෝ විශ්වාස කරනවද ඔයාලට ලංකාවෙන් ඩිරෙක්ට් ඇවිල්ලා මෙහි ඩ්‍රයිවිං ජොබ් එකක් කරන්න පුළුවන් කියලා? කිසිසේත්ම නැහැ. ඉතින් ඩුබයි ටැක්සි ආයතනයෙන් අපිට ඩ්‍රයිවිං ලයිසන් අරන් දීලා අපිව ටැක්සි ජොබ් එකට දැම්මා. හැබැයි අපි ඒ ආයතනයෙන් අයින් වෙනකොට අපිට ලයිසන් එකට වියදම් වෙච්ච මුදල ගෙවන්න සිද්ධ වුණා. ඉතින් එහෙම ආයතනයක් තිබුණා නම් තිබුණේ මෙහි ඩුබායි වල ඩුබයි ටැක්සි ආයතනය තමයි. මම දන්න ආකාරයට ඒගොල්ලොම බයික් රයිඩර්ස්ලත් ගන්නවා. ඒ තිබුණ ජොබ් එක ඒක තමයි. හැබැයි ඒ ජොබ් එකේ ඇත්තටම අපිට මුදල් උපයන්න හරිම අමාරුයි. ඉතින් මමත් බොහොම ඒ දවස්වල බොහොම මහන්සි වුණා. ටාකට් තියෙනවා. ඉතින් ටාකට් ඇචීව් කරන්න අමාරුයි. ඉතින් මේ ප්‍රශ්නෙත් එක ගොඩක් අය වෙන්නේ ලයිසන් එක අරගෙන එක්ස්පීරියන්ස් එක අරන් එතනින් අයින් වෙනවා. අයින් වෙනකොට සාමාන්‍යයෙන් අපිට ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 10ක විතර මුදලක්වත් අතේ තියා ගන්න ඕනේ එතනින් අයින් වෙන්න. ඉතින් සාමාන්‍ය ලංකාවෙන් ඩිරෙක්ට් ඩ්‍රයිවිං ජොබ් වලට ගත්තේ ඔය ආයතනයේ විතරයි. දැනුත් මම දන්න විදිහට නතර කරලා වෙන්න ඕන. ඉතින් ඒ ඇරෙන ඩුබායි වල ඕගොල්ලෝ රියදුරු ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් එකක් කියන්නම් ඩුබායි වල රියදුරු රැකියාවල සැලරි එක ඇත්තටම හොඳයි. හොඳ සැලරියක් ගන්න පුළුවන්. ඒ කතාව ඇත්ත. මොකද ඒ තරම්ම මෙහි ඩ්‍රයිවිං කියන රස්සාව වැලියුබල් රස්සාවක්. ඉතින් මම ඔයාලට කියන්නේ එහෙම කෙනෙක් ඉන්නවනම් ඇත්තටම මේක එකපාරට යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඔයාලා එහෙනම් ඩුබායි වලට එන්න ඕන. මොනවා හරි ජොබ් එකක් බලාගෙන ඩ්‍රයිවිං නැතුව සල්ලි තියෙන කෙනෙකුට නම් පුළුවන්. මෙහි ආවා ෆ්‍රීලාන්ස් වීසා එකක් ගහලා රෙසිඩන්ස් අයිඩෙන්ටි කාඩ් එක ගත්තාම ලර්නර්ස් ගිහිල්ලා ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න පුළුවන්. හැබැයි එතනදී ඩ්‍රයිවිං ලයිසන් එක ගත්ත ගමන් අපිට මෙහි ජොබ් එකක් කිරීමේ හැකියාව නැහැ. මොකද මෙහි හැම ජොබ් එකකටම මෙහි ඩුබායි වල එක්ස්පීරියන්ස් එක බලනවා. ඉතින් ඒකට ඔයගොල්ලෝ කරන්න ඕන ඩ්‍රයිවිං ලයිසන් එක සාමාන්‍යයෙන් මාස 6ක් හෝ මම දන්න ආකාරයට මාස 6ක් හෝ අවුරුද්දක් පරණ නැත්නම් මෙහි ඉන්ෂුරන්ස් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මිනිස්සු එහෙම වුණාම ජොබ් දෙන්නේ නැහැ. මොකද ඉන්ෂුරන්ස් එක ගෙවන්නේ නැහැ. එහෙම ගෙවන්නේ නැහැ කියන්නේ ඒ වගේ අලුත් ඩ්‍රයිවර්ස්ලට දාන්න තියෙන ඉන්ෂුරන්ස් එකේ ගාණ වැඩි. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මම හරියට මේක ගැන දන්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙම ජොබ් එකක් ඩ්‍රයිවිං ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඇත්තටම කරන්න ඕන අර මං කිව්ව විදිහට සල්ලි තියෙන කෙනෙක් නම් ෆ්‍රීලාන්ස් වීසා එකක් ගාගෙන යාලට එහෙම ඩ්‍රයිවිං ජොබ් එකක් ලයිසන් අරගෙන කරලා එහෙම ජොබ් එකක් මේව කරගන්න පුළුවන්. කාලේ වැය වුණාම ඒකට ලොකු මුදලක් අපි හිතන්නේ නැති මුදලක් වියදම් වෙනවා. ඉතින් නැත්නම් පුළුවන් මොකක් හරි ජොබ් එකකට මෙහි ඇවිල්ලා එතනින් වීසා එක වැදුනම අපිට මුදලක් එකතු කරගෙන ඩ්‍රයිවිං ස්කූල් ගිහිල්ලා මෙහි ඩ්‍රයිවිං ස්කූල් වල සමහර කාලෙට ඔෆර්ස් දෙනවා. ඒ වගේ කාලයක් බලලා අපිට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න පුළුවන්. ඉතින් එහෙම අරගෙන අපි ගාව ඩ්‍රයිවිං ලයිසන් එක අවුරුද්දක් පරණ වුණාම ඉතින් යම් මාර්ගයකින් කොහොම හරි ජොබ් එකක් හොයාගත්තට පස්සේ එතන ඉඳලා අපි ට්‍රැක් එකට වැටෙනවා. ඉතින් ඒක තමයි මෙහි ඩ්‍රයිවිං ජොබ් එකකට යන්න තියෙන ක්‍රමය. කවුරුන් හෝ කියනවා නම් ආව ගමන් පහවදා ඉඳලා වැඩ කරන්න පුළුවන් මෙච්චරයි සැලරි අච්චරයි සැලරි කියලා ඒක තනිකරම බොරු. ඇත්තට මේක තනිකර බොරු. මොකද මේ වීඩියෝ එක මම කරන්න හිතුවෙත් මම ඔය ඇඩ්වර්ටයිස්මන්ට් දැකලා ගොඩක් මිනිස්සු සල්ලි දීලා අහුවෙලා මාර විදිහට ලංකාවේ තමන් ගාව තියෙන ධනය හරි නැති කර ගන්නවා. ඉතින් එහෙම වෙනවා. ඉතින් ඒ වෙනකොට
ඒක ඇත්තටම හරිම පව්. අපේ ලංකාවේ කවුරු හරි එහෙම කරනවා නම් මම එයාලගෙන් ඉල්ලන්නෙත් ඒක කරන්න එපා. ඇත්තටම කරන්න එපා. ඒක හරිම පව් වැඩක්. අපිට එහෙම කාගේවත් සල්ලි අරගෙන අපිට ඇත්තටම ගොඩ යන්න බෑ නේද? ඉතින් මම අර කිව්ව ක්‍රමයට තමයි මෙහි ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න මම පුළුවන් ක්‍රමය. මම ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා මට කමෙන්ට් එකක් දාලා අහන්න අනිවාර්යෙන්ම මම ඔයාලට මන් දන්න දේ කියලා දෙනවා. මොකද ඇත්තටම යුරෝප් යන්න බලන් ඉන්න කෙනෙක් නම් ලංකාවේ එක එක විදිහට try කරලා එක එක ඒජන්සියලා try කරලා අහුවෙලා වෙනවට වැඩිය මම හිතනවා එහෙම කෙනෙක් එන්න හොඳම රට ඩුබායි කියලා. මොකද මෙහි හොඳ එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් යුරෝපෙට ගොඩක් මෙහෙන් හයර් කරනවා. මොකද මෙහි ඒ ටයිප් එකට තමයි මේ ඩුබායි වල ඔක්කොම ඩ්‍රයිවිං සිදු කරන්නේ. ඒ කියන්නේ බස් ඩ්‍රයිවර්ස් කෙනෙක් ගත්තත් ඒ කියන්නේ වමෙන් එලවන්නේ. එතකොට සියලුම දේවල් ඒ හා සමානයි. ඒ හා රටවල් වලට සමානව තමයි මේ රටේ නීති ගොඩක් තියෙන්නේ. රට වාහන නීතිය පවා. ඉතින් ඒක නිසා යුරෝප් යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට ඩ්‍රයිවර් කෙනෙක් හැටියට ඩුබායි ට්‍රක් ඩ්‍රයිවර් හරි යුරෝප් වල ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් හරි බස් ඩ්‍රයිවර් කෙනෙක් හරි යන්න ඉන්න කෙනෙකුට හොඳම පාලම මම කියනවා ඩුබායි කියලා. මොකද ඒක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් අවුරුදු 20ක විතර කෙනෙකුට මෙහෙට ආවොත් ඇත්තටම මෙහෙ වෙන ජොබ් එකක් මොකක් හරි පොඩි ජොබ් එකකට ආවිල්ලා ඩ්‍රයිවිං ලයිසන් අරගෙන ඉතින් Tamanට ඒක හරහා තමන්ගේ සල්ලි ටිකක් එකතු කරගෙන ඒකේ වදින වීසා එකෙන් තමන්ට පුළුවන් ලයිසන් එක ගන්න අරගෙන ඩ්‍රයිවිං ජොබ් එකකට ගිහිල්ලා ඉතින් ඩ්‍රයිවිං ජොබ් එකේ ඉන්න ගමන් ඉස්සෙල්ලාම සැහැල්ලු වාහන අරන් ඊට පස්සේ බර වාහන අරන් ඉතින් ඔහොම එක්ස්පීරියන්ස් ඒ කියන්නේ එතකොට අපේ ඔටෝමැටිකලි එක්ස්පීරියන්ස් එක හම්බ වෙනවා. මොකද ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් ලෙටර් එකක් ඩුබායි RTA ඩුබායි කියන ඇප් එකෙන් වුණත් අපිට ඒගොල්ලෝ දෙනවා. ඒ කියන්නේ මෙහෙ එහෙම දෙනවා. එතකොට අපිට එහා අපේ සුදුසුකම් සපුරගෙන සුදුසුකම් ටික සම්පූර්ණ වුණාට පස්සේ අපිට පුළුවන් යුරෝප් කන්ට්‍රි එකට ඇප්ලයි කරන්න යන්න ඉන්න කෙනෙකුට නම්. ඉතින් මම ඒ ගැන තමයි ඔයාලට ඇත්තටම කියන්න තීරණය කළේ. මොකද හේතුව මේ මම කියන්නේ යුරෝප් යන්න බලාගෙන ඉන්න කෙනෙකුට රියදුරෙක් හැටියට සාමාන්‍යයෙන් ලංකාවෙන් ඩිරෙක්ට් යන්න පුළුවන්. මම දන්නවා ලංකාවේ ලයිසන් එකට ගිහිල්ලා අවුරුද්දක් ඇතුළත එහෙ ලයිසන් එකේට කන්වර්ට් කරගෙන පුළුවන් ඩ්‍රයිවිං කරන්න. නමුත් ඩුබායි ඉන්න කෙනෙකුට නම් ඇත්තටම තමන්ගේ ඩුබායි වල තියෙන ඩ්‍රයිවිං කුසලතාවයත් එක්ක ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් එහෙ ගිහිල්ලා අලුතින් ලයිසන් ගන්න දෙයක් නැහැ. අපේ එක නෝමල් ට්‍රාන්ස්ලේට් කිරිලක් පමණයි කරන්න තියෙන්නේ. මාර්ග නීති හෝ හැමදේම එක නිසා. ඉතින් මම නැවත කියන්නේ ලංකාවෙන් ඩිරෙක්ට් ඇවිල්ලා මෙහි ඩ්‍රයිවිං ජොබ් කරන්න බෑ. එහෙම කවුරු කියනවා නම් ඒක බොරුවක්. ඒකට අහු වෙන්න එපා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කියන්නේ ඩ්‍රයිවිං හෝ වේවා ඩුබායි වල යම් දෙයක් හෝ වේවා මොනවා හරි තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. මම දන්න දේ අනිවාර්යෙන්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා.